함께라면 we can reach so high, high. Bloom with love, 이 곁에 있을게. Hold me close, don't let me go. Mấy mấy tên mấy tên là đẹp bị chết kiểu vậy. දෙදා සිසි පහේ නොවැම්බර් මාසේ 6 වෙනි දිනේ. ඒ කියන්නේ ඊයේ. මම ඊයේ ඉස්කෝලේ යන්න රෙඩි වෙනවා. මුලින් ඉස්කෝලේ යන්න කලින් මම වතුර බීලා ඉන්නවා. ඊට පස්සේ තමයි මම මගේ ඉස්කෝලේ කලින් කරන ස්කින් කෙයාර් ටික කරන්නේ. මම මුලින් කොණ්ඩේ වැටෙන නිසා බෑන්ඩ් එක දාගන්නවා. මම සන්ස්ක්‍රීන් ගානවා. ඔයාලත් ගන්න ඕනේ ඉස්කෝලේ යනකොට ජොබ් යනකොට සන්ස්ක්‍රීන්. නැත්තම් අපේ ඇඟට පාර ජම්බෝල දිලා ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලා ස්කූල් යද්දී ජොබ් යද්දී සන්ස්ක්‍රීන් ගන්නවද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න බලන්න. සන්ස්ක්‍රීන් අනිවාර්යෙන් අපේ මුළු ස්කින් එකටම ගන්න ඕනේ. මම මේක ස්පීඩ් යවනවා එහෙනම්. මගේ වොයිස් එක වගේම තමයි මමත් ටකරමට ගල් ගැහුවා වගේ. ඊට පස්සේ මම වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් එක මගේ අයිබ්‍රෝස් වලයි ලිප් වලයි ගන්නවා. මම අයිබ්‍රෝ ගාන එක මේකේ වීඩියෝ වල නෑ. ඒක නිසා සෝරි ඈ. ලිප් කළු වෙන එකට වැලමිට දනෙහි ස්වේලෙන එකට වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් එක හොඳයි. ජෙල් කිව්වට ඒක පොල් තෙල් වගේ. දැන් මම ඊට පස්සේ මගේ ටයි එක දාලා මම ස්කූල් යන්න රෙඩි වෙනවා. Good morning all. අද 2025 නොවැම්බර් මාසේ 7 වෙනි දින සිකුරාදා. මම මේ උදේ පාන්දර නැගිටලා ඈනුම් යවලා එහෙබැම කඩලා කොණ්ඩ පීර ගන්න රෙඩි වෙනවා. ඊට කලින් මම කාමරේ අස් කර ගන්නවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ. දෙට පිස්සු වේදෙනවා ට්‍රැක් පයින්නවා. මම මගේ කාමරේ අරුත් කරා. උදේට කොණ්ඩේ පීරන එක අපේ හිස් කබලට වගේම කොණ්ඩේ ඉක්මනට වැවෙන්නත් හොඳයි. මම ඒකනේ ඉක්මනට කොණ්ඩේ වවාගෙන තින්නේ. මගේ නම් ඉක්මනට වැවෙන්නේ කොහොමත්. කොණ්ඩේ පීර ඊට පස්සේ මම ඊයේ දාපු බෑන්ඩ් එක දානවා. මට තියෙනවා බෑන්ඩ් දෙකක් අහපාටයි මේක. ඊට පස්සේ මම උදේම පිටික බීලා මගේ බෙහෙත් බොන්න ඕන නිසා මම වතුර බොනවා ගොඩාක්. ෆෝන් වෝල්පේපර් ගණන් එපා. මම BTS ආමි. මම දැන් මුලින්ම මගේ වර්ක්අවුට් එක පටන් ගන්න ඕන නිසා මම වෙලා ටයිම් එක තියා ගන්නවා. විනාඩි 30යි තප්පර 59ක් වගේ මතක විදිහට බලමුකෝ. ඔව් ඒ ගාන තමයි. එහෙනම් මම මගේ වර්ක්අවුට් එක පටන් ගන්නවා. පොඩ්ඩක් ඉන්න මම කැමරාව තියලා යනකම්. මම මගේ වර්ක්අවුට් එකට පටන් ගන්න මගේ සෝන් ප්ලේලිස්ට් එක දාලා. මම මේක සෝන් ප්ලේලිස්ට් එක වීඩියෝනේ කොපිරයිට් වෙන නිසා මම සවුන්ඩ් ඕෆ් කරනවා. හොඳද? මම කොහොමත් මහතයිනේ ඒක නිසා කෙට්ටු වෙන්න ඕන නිසා මම වර්ක්අවුට් කරනවා. මම මුලින්ම තප්පර 30ක් බඩ ඇතුළට දාගෙන ඉන්නවා. මම වර්ක්අවුට් කරනකොට එක එක පිස්සු වැඩක් කරනවා. ඒක නිසා ගණන් ගන්න එපා. මම මේ මගේ බාස් එකටයි
අත්වලටයි ඔක්කොටම කරන්නේ. රයිට්. ඊට පස්සේ මම පැය 16ක ආහාර වැඩවර්ජනේ නියැලෙන්න හදන්නේ. එහෙනම් ගයිස් මම වෝකවුට් කරලා ආව විතරයි. මට මහන්සි ඉන්න බෑ. කන්නේ නෑ. මම පැය 16ක ආහාර වැඩවර්ජනේ ඉන්නේ. පැය 16 ඉවරුනාම තමයි මම කන්නේ. පැය 16 ඉවර වෙලා මං කන වෙලාවට ආයි හම්බෙමු. බයි. එක මෙච්චරයි. මම කිව්වේ මිනි වීඩියෝ එකක් කියලානේ. එහෙනම් subscribe කරලා තියාගන්න මගේ YouTube channel එක. Bye.